26 මැයි මාසයේ 28 වෙනිදා කොහමද පායන අවුව ටික දෙනවා නිකම් මොකුත් නැහැ ඇති වෙන්න සෙල්සියස් අංශක 41 පන්නලා තියෙනවා දැන් උදේ පාන්දර. ඉතින් කොහමද අද මිල ගණන් කියන්න හදන්නේ? මේක ගැනුම් මිල සටහන් වෙන්නේ රුපියල් 323.754ක් ඇටියට. ඒ වගේම විකුණුම් මිල රුපියල් 332.70ක් ඇටියට සටහන් වෙනවා. අද දවසේදී අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 332.756ක් ඇටියට වාර්තා වෙන්නේ. ඕමාන් රියාල් එකක් රුපියල් 843යි කියලා තියෙනවා. හැබැයි අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 847, 852, 860 වගේ මිල ගණන් සටහන් වෙලා තියෙනවා ඕමාන් වල ඉන්න කට්ටියට. ඉතින් සෞදි රියාල් එකක් රුපියල් 88.759යි. කටාර් රියාල් එකක් රුපියල් 91.733යි. ඉතින් ඩුබායි දිරහම් එකක් රුපියල් 90.755ක් වෙනකොට බාහ්රේන් දිනාර් එකක් රුපියල් 863.752ක් හැටියට සටහන් වෙනවා. ඉතින් කුවේට් දිනාර් එක අද රුපියල් 1040 සිට ඉහළට සටහන් කරලා තියෙනවා. අන්තර්ජාලයේ සටහන් මේ රුපියල් 1074.727යි. සයිප්‍රස් යුරෝ එකක් රුපියල් 386.748යි. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් 259.96යි. මැලේසියා රින්ගිට් එකක් 83.55ක් වෙනකොට රුමේනියා ලීර් එකක් රුපියල් 73.755යි. ඊස්ටර් සකල් ලේක මිල 114.43යි. ජපාන් යෙන් එක අදත් වෙනසක් නැහැ. රුපියල් 2ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඉතින් ඔන්න විදිය තමයි අද දවසේදී මිල ගණන් සටහන් වෙන්නේ. අද උදේ සයිරන් දුනාලුනේ. ඉතින් ඒකට විස්තරයක් මගේ නිවුස් channel එකේ අරගෙන එන්න. ඉතින් කොහොමද අවුරුදු එහෙම කාලා බීලා හොඳට සතුටේ අදත් පාටි නේද? අද නම් අපේ ගෙදර පාටි දවස. ඉතින් පරිස්සමින් ඉන්න එන. මුස්සාරම හැමෝටම